මනි දෙවි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම පිළිගන්නවා ආදරෙන්. ඉතින් අදත් අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකක් තමයි මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි චිකන් රෝඩ් ගේම් එක. මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. හැමෝම දන්න ගේම් එකක්. මේකෙන් සුපිරිම ගේමක් ගහගත්තා අය අපේ ගෲප් වලත් ඉන්නවා. අපිත් මෑත කලින්ව ගොඩක් සුපිරිම ගේමක් ගහගත්තේ මේ ගේම් එකෙන්. ඉතින් අපේ ගෲප් වල සමහර ලක්ෂ 25 30 ගේමක් ගහගත්තා අය පවා ඉන්නවා මේ ගේම් එකෙන්. ඉතින් හරියට අපේ ටිප්ස් ටික follow කරලා හරියට අපි කියන විදිහටම ප්ලේ කරොත් එහෙම සුපිරිම ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් අද ගේම් එක ප්ලේ කරලා බලමු. අද ඉතින් හැම සමහර දේවල් වලට වාසනාව කියන දේ තෝරන යනවා. ඉතින් අද බලමු අපිට ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් ටික ඔක්කොම කියලා දෙන්න පුළුවන් වේද කියලා. channel එක අනිවාර්යෙන් subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා පුළුවන් ඒ කමෙන්ට් එකකුත් මුලින්ම දාලා ඉන්න. අපි හැම ගේම් එකක්ම ප්ලේ කරන්නේ Triple Stars app එකේ Triple Stars account වල. ඉතින් පරණ account එකම තියෙනවා. ඒවා withdrawal ගැටලු එහෙම අර OTP එන්නේ නැතිම කේස් එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔය පරණ account තියෙනවා නම් ඒවයි සල්ලි withdraw අරගෙන අලුත් account එකක් හදාගන්න link එක තියෙනවා අපේ පළවෙනි කමෙන්ට් එකේ මේ වීඩියෝ එකේ පල්ලට කරා නම් පළවෙනි කමෙන්ට් එක දෙනවා. පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා අපේ Telegram group link එක. ඒකෙන් Telegram group එකට join වෙච්ච ගමන්ම ඔයාලට එනවා welcome message එකක්. ඒ welcome message එකේ හැම විස්තරයක්ම ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එතෙන්දී ඒ link එක අපේ link එක පාවිච්චි කරලා එහෙම පාවිච්චි කරලා account එක හදද්දී අපිට කියන premium promo code දෙන්න ඕනි. ඒ වගේම ඒකෙදී account එක හදලා පළවෙනි deposit එක ගහද්දී හිතන්නකෝ ඔයාලා 5000ක deposit එකක් ගහනවා කියලා ඒ 5000ට තව 5000ක bonus එකක් හම්බ වෙනවා. ඉතින් ඒවෙන් play කරන්න තියෙන වෙන විදිහකට. ඉතින් ඒ ගැන වීඩියෝ පවා අපේ Telegram group එකේ දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම Telegram group එකට join වෙලා ඉන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා set කරලා ඉමු වැඩේට. ඉතින් ගේම් එක ගැන කතා කරනවා නම් අපි මෙතන තියෙනවා මේ අවමගයක් සහ උපරිමගයක් ඔයාලට පේනවා ඇති. අවමගේ නම් 2.7 ගානක් තියෙනවා. උපරිමගේ 14 ගානක් තියෙනවා. ඉතින් මම නම් සාමාන්‍යයෙන් උපරිමගේ දාගෙන 14 ගාන දාගෙන පල්ලෙහි මේකේ අර කොච්චර easy තියෙනවා medium hardcore කියලා home පිළිවෙලින් තියෙනවා. hardcore කියන එක දැන් සාමාන්‍යයෙන් නම් medium play කරන්නේ hardcore එකටත් යනවා. අපි ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒක අපි trick එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. බලමු මුලින්ම ඉස්සෙල්ලාම hardcore කියන්නේ medium එකේ play කරලා ඔයාලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම එක round එකකට දාදී 105ක් වගේ උපරිමයකට යටත් දාන්න. ඒ කියන්නේ account balance එකෙන් 105ක් වගේ ගාණක් දාන්න එක round එකකට. හරි medium එකට මම දැන් දාගෙන තියෙන්නේ. ගේම් එකේ මේ වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න ඔයාලට ලොකු ටිප්ස් ටිකක් අපි අරන් එනවා. ඔයාලා දැන් අපි මම go button එක ගහලා තියෙන්නේ. දැන් ආයෙත් මම go එකක් දැම්මා. මෙතන තියෙනවා 18947ක්. මම තව go එකක් ගැහුවා. මෙතන 21යි. ඕන තව එකක් ගැහුවා. මෙතන 25යි 164ක් තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න මේක අපි දැන් මේ එන විදිහට අපි ඒකට කටයුතු කරන්න ඕනේ. දැන් මෙතන ලොස් එකක් ගියොත් මම ඒවා කියලා දෙන්න ඊළඟට මොකද කරන්න කියලා. මෙතන 34 400 තියෙනවා. මම කෑෂ් අවුට් එකක් ගහලා මේක ගන්නම් සල්ලි එළියට. මොකද මේ වට පහක් හතරක් පහක් යන එක තමයි සේෆ් සාමාන්‍ය මීඩියම් එකේ. අපි දැන් තව රවුන්ඩ් එක ප්ලේ කරමු. ප්ලේ බටන් එක ගැහුවා මම ඊට පස්සේ ගෝ බටන් එක ගහගෙන යනවා. මම අර EC එකට දාන්න ගොඩක් වෙලාවට EC එකට යන වෙලාවල් තියෙනවා. අපි ඒක ඉස්සරහට කියලා දෙන්නම් වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. සාමාන්‍ය මීඩියම් එකට තමයි ප්ලේ කරන්නේ. මොකද මීඩියම් EC එකට දාගත්තම ගොඩක් ගෙවෙන එක අඩු නිසා ඒක අපිට පාඩුයි. ඒ නිසා තමයි මීඩියම් එක යන්නේ. මම කෑෂ් අවුට් එක ගහුවා මෙතනත් 29000 ගණක් තිබ්බ එතන. මම 3,22,000 වගේ මට මතක විදිහට පටන් ගත්තේ. දැන් 3.54 ගණක් තිබුණා. ඔන්න එකක් ලොස් වුණා. දැක්ක ඇති අර ගින්න අරගෙන ඇවිල්ලා මේ කුකුලා පිච්චුණා. ඔන්න ඔය වෙලාවට තමයි මම හાર્ඩ්කෝර් එකට යන්නේ. එහෙම නැතුව කිසිම වෙලාවක හાર્ඩ්කෝර් එකට යන්නේ නැහැ. මොකද ලොස් එක කවර් කරන්න විතරයි හાર્ඩ්කෝර් එකට යන්නේ. මම හાર્ඩ්කෝර් එකට දාගෙන ප්ලේ බටන් එක ගහනවා. හાર્ඩ්කෝර් එකෙත් තව එකක් ඉස්සරහට තියෙනවා. ඒකෙත් ලොස් එකක් ගියොත් කොහමද වැඩ කරන්න ඕනි? ඒක අපි බලමු. අපිට කියලා දෙන chance එකක් આવුත් කියලා දෙන්න. නැත්නම් ඊළඟ වීඩියෝ එකෙන් ඒව අරන් එන්නම් අනිවාර්යයෙන්ම. දැන් පළවෙනි ගෝ එක ගැහුවා. එතන ඉතින් අර ලොකු ගානක් ගෙවන ලොකු ගානක් ගෙවුවට අනිවාර්යයෙන් මේකට අහු වෙන්න එපා. ඔයාලා ලොස් එක කවර් කරන්න විතරක් මේක පාවිච්චි කරන්න. දැන් 24 ගානක් තියෙනවා. 41 444 මගේ ලොස් ටික කවර්. මම කෑෂ් අවුට් එක ගහනවා. කෑෂ් අවුට් එක ගහලා ලොස් එක කවර් කරගන්නවා. ඔය විදිහට හරියට ප්ලේ කරන්න. මෙහෙම නැති වුණොත් නම් ඔයාලා දැන් මේකෙම තණ්හාවට එල්ලලා ඉඳියොත් එහෙම මට ඊළඟ එක ලක් ඇත්තේ අරක මේක කියලා හිතන් ඉඳියෝ අනිවාර්යෙන් ඔයාලා මේ තිබ්බ සල්ලිත් නැති කරගෙන තමයි යන්නේ. ඒ නිසා අනිවාර්යෙන් අපි කියන විදිහටම වැඩ කරන්න. ඒකට පිටින් ගිහිල්ලා වැඩේ අනා ගන්න එපා. දැන් හાર્ඩ්කෝර් එකෙන් මම අයි මීඩියම් එකට දාගන්න ඕනේ දැන්. මීඩියම් එකෙන් අපි දැන් ආයේ normal විදිහට ප්ලේ කරගෙන යන්. ප්ලේ කරගෙන යද්දී තව තව ඉස්සරහට ටිප්ස් ටිකක් මම කියලා දෙන්නම්. බලමු මේවා කියන්න chance එකක් ආවොත් කියලා දෙන්න පුළුවන්. මම දැන් ආයේ ප්ලේ බටන් එක ගහනවා. ප්ලේ බටන් එක ගහලා මම දැන් ගෝ එක බාගෙන යනවා. ටකක් ගහමු. ඔන්න ආයේ ලොස් එකක් ගියා. ඔහොම වුණොත් එහෙම ඉතින් ආයේ හાર્ඩ්කෝර් එකට දාගන්න වෙනවා. මම දැන් ආයේ හાર્ඩ්කෝර් එකට දාගෙන ලොස් එක කවර් කරගමු. හරි ඔන්න හાર્ඩ්කෝර් එකට දාපුවම පළවෙනි එකෙන්ම ගියා. ඔන්න ඔහොම වුණොත් එහෙම මේකේදී අපි තව ටිප් එකක් පාවිච්චි කරනවා. හොඳට අහගන්න මම කියන දේ. ඒවට පේනවා මේ දකුණු පැත්තේ කෙරවලින් පොඩ්ඩක් ගින්දර වගේ යනවා. හරිද? මේ ගින්දර යනවත් එක්කම ඒ ගිහිල්ලා යනවත් එක්කම ප්ලේ බටන් එක ගහනවා. දැන් ඊළඟ සැරේ ගින්දර යනවත් එක්කම ඔන්න ගින්දර ගියාම ප්ලේ බටන් එක ගහනවා දැන්. හරි. පැහැදිලිද කියලා හිතනවා. මොනවා හරි අපැහැදිලි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද විස්තරය අහලා අර ගින්දර ගිහම මම ප්ලේ බටන් එක ගෝ එක ගැහුවා. දැන් ඊළඟ එකෙත් ගින්දර එනකන් ඉඳලා ටක් ගාලා මම ගෝ බටන් එක ගහනවා. දැන් මේක මිස් වුණා නම් දැන් ඒ ගින්දර ගියානේ. දැන් ඊළඟ එක එනකන් ඉන්න එහෙම ගැටලුවක් නැහැ. අර ඒකෙම ඉන්නවා කියලා ගින්දර ආපු ගමන් ඒක ඊළඟ එකට ගහන එකක් මිස් වුණාට අවුල නැහැ. ගින්දර එනකන් ඉන්න හැබැයි. දැන් මේක ගින්දර ආපු ගමන් මම ගෝ බටන් එක ගැහුවා. හරි. ඔන්න 41447ක් තියෙනවා. හරි. දැන් මගේ ලොස් එක නම් කවර්. මම මෙතනින් දැන් ඉස්සරහ තියන් ඉන්න එකේ තේරුම නැහැ. මම කෑෂ් අවුට් එක ගහනවා 41000 ගන්න තිබ්බා. ලොස් එක කවර් වුණාට පස්සේ මම එතන ඉන්නේ නැහැ. අර ට්‍රික් එක මතක තියාගන්න. මම ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා. කමෙන්ට් එකක් දාන්න මොනවා හරි පැහැදිලිකමක් තියෙනවා. මම දැන් ආයෙ මීඩියම් එකට යනවා. මම ආයෙ මීඩියම් එකට ප්ලේ කරන්නේ. මොකද මේ
වැඩි තණ්හාව තියාගෙන එහෙම මේ හાર્ඩ්කෝර් එකේ එහෙම අපි මට්ටු වෙලා තියෙනවා. ඒකයි ඔයාලට කියන්නේ අලුත් කෙනෙක් නම් කීයටවත් හાર્ඩ්කෝර් එකේ දිගින් දිගට ඉඳ ලෑස්ති වෙන්න එපා. දැන් මීඩියම් එකට යන්න කලින් මම ඊසී එකට යනවා. මොකද ඊසී එකේ මම මෙහෙම මේ අර වින් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අර පැටර්න් එකක් නැති වෙන්න කියන රටාවක් දැන් මම මීඩියම් එකයි හાર્ඩ්කෝර් එකයි ඔය දෙකටම යන්නේ. එහෙම නැතුව ඒකේ පැටර්න් එකක් අහුවෙන්නේ නැති වෙන්න තමයි මම ඊසී එකට ආයෙ දාගන්නේ. ඊසී එකට දාගෙන රවුමත් දෙක ප්ලේ කරමු. ප්ලේ කරලා ඉවරලා ආයෙ මීඩියම් එකට එන්න පුළුවන්. මේකෙදි මම අර වින් කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අර පැටර්න් එකක් නැති රටාවක් නැති වෙන්න මම සමහරවිට ඉතින් දිගට වින් කරද්දි ඩිටෙක්ට් වෙන්නත් පුළුවන්. අපි කම්පැනි විශ්වාස කරන්න හොඳ නැහැ. හරිද? 1x එක නම් මේ 1x bet එක නම් කොහොමද විශ්වාස කරන්න එපා. 888 එක නම් අපි ගොඩක් කලින් වැඩ කරනවා. ඒ වුණත් ඒක වුණත් අපේ පරිස්සම අපි තියාගන්න ඕනි. ඉතින් 888 ස්ටාර්ස් account එකම අනිවාර්යෙන් හදාගන්න. මොකද මේ අනිත් මේවට මේ ට්‍රික්ස් වැඩ කරන්නේත් නැහැ. අනිත් එක පරණ account වලට එහෙම ට්‍රික්ස් වැඩ කරන්නේත් නැහැ ගොඩක් ඒවාට. ඉතින් withdrawal ගැටලු එහෙමත් එන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් අපේ premium promo code එක පාවිච්චි කරලා account එක හදාගන්න. link එක තියෙනවා මේ පළවෙනි comment එකේ. Telegram group එකට join වෙච්ච එකම link එක ගන්න පුළුවන්. ඒකෙන් account එක හදාගන්න. මොකද එහෙම වුණොත් තමයි ඔයාලට account එකට මොනවා හරි ගැටලුවක් ආව support එකක් දෙන්න පුළුවන් අපිට. හොඳ මෙතන මේ cash out එක ගහනවා. මේකෙන් දැන් cash out එක ගහන්න කියලා බැලුවේ. මේකෙන් අර මේ හම්බ කරන්න බලාපොරොත්තු වෙන EC එකෙන්. ඒක අර පැටර්න් එකක් නැති වෙන විතරයි. ඉතින් අර අපේ link එකකම ගිහලා අපේ premium promo code එක පාවිච්චි කරන්න කියලා කියන්නේ ඒකෙන් අර අපිට පුළුවන් වෙනවා මොන හරි ගැටලුවක් account එකට ආවොත් මොන හරි withdrawal ගැටලුවක් හරි කමන්නේ ආවොත් අපිට කෙලින්ම මැදිහත් වෙන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුණොත් අනිත් account වලට අපිට company එකෙන් අවසරයක් දෙන්නේ නැහැ. මේ පොඩ්ඩක් හරි support එකක් දෙන්න එහෙම කතා කරන්න බෑ. ඒ කියන්නේ අර අපිට ඉක්මන් කරලා අපිට මේ වැඩේ කරගන්න හැකියාවක් තියෙනවා. ඒකයි එහෙම කියන්නේ. ඒ වගේම තමයි bonus එකමත් සෑහෙන නම්බර් එක. ඉතින් bonus වලින් play කරන විදිහම වෙනම තියෙනවා. මම දැන් මෙතන මේ EC එකෙත් ඔය ඉතිරිකට ගියේ නැහැ 3-4 ගියේ නැහැ. දැන් කලින් ගියා එක ගත්තා. දැන් මේ මෙතන කරවමයි ගියේ. EC එකත් එතන මේ win එක ගත්තා. එළියට ගත්තා. දැන් මම ආයේ මේ medium එකට දාගන්නවා. ඉතින් account එක හදද්දී අනිවාර්යෙන් අපේ premium promo code එක පල්ලෙන් තියෙන premium promo code එක පාවිච්චි කරන පල්ලෙන් හරි මම දකුණු පැත්තෙන් හරි දාන්නම්. ඒ වගේම තමයි අපි group එකට join වෙලා ඉඳලා මාර support එකක් ගන්න පුළුවන්. අපිත් ඉන්නවා තව set එකක ඉන්නවා. ඉතින් ඔන් තරම් ඕන වෙලාවක support එකක් ගන්න පුළුවන්. මගේ දැන් මේ target එක ගොඩක් achieve වෙලා තියෙන එක ලඟ වෙලා තියෙන්නේ. මොකද මේ 3.60 ගණනක් තිබුණානේ. ඔන්න ඔතන loss එකක් ගියා. මම ආයෙ hardcore එකට දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ උනාට දැන් මගේ අර මේ win එක දැන් ගොඩක් මම win කරගෙන තිබ්බේ. සාමාන්‍යයෙන් මම 50ක් වගේ 50ක් 60ක් වගේ තමයි මේ profit කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් 3.22 නේ පටන් ගත්තේ. එතකොට දැන් මෙතන මේ loss එකත් එක්ක 3.50 ගණනක් තිබුණේ. ඉතින් ඒ නිසා තමයි මම දැන් මෙතන ආයෙ මම pattern එකක් තියනකොට මම උතන win එකක් ගත්තා. මම ආයෙත් පොඩ්ඩක් play කරන්නම්. මොකද මේ 50කටක් වගේ ගහගෙන මම ටාගට් එක ගහගෙන අයින් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම අර සාමාන්‍යයෙන් ඉතින් හරිනම් හાર્ඩ්කෝර් එකට දාගන්න ඕනේ මගේ ක්‍රමයේ අනුව. අර මම ගොඩක් වින් කරලා තිබ්බ හින්දා මගේ ටාගට් එකට ළඟ තිබ්බ හින්දා මම ඒකේ එල්ලි ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? මම දැන් මේකේ මීඩියම් එකේ ටිකක් ගහලා ටික ඉස්සරහට යන්. ඉලියලා මම ටාගට් එක කවර් කරගන්නවා. මොකද නැත්නම් වීඩියෝ එකක් දික් වෙනවා. ඔයාලටත් බලන්න එපා වෙනවා. වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඉතින් ඔයාලට දෙන්න පුළුවන් සපෝට් එකක් දෙන්නම්. දන්න ට්‍රික් ඔක්කොම කියලා දෙන්න. අපි මේ පෞද්ගලිකව පාවිච්චි කරන ට්‍රික්මයි මේ ඒවෙම තමයි ප්ලේ කරන්නේ. කියන්නේ ඔයාලට වෙනම එකක් එහෙම එකක් නැහැ. ඒ නිසා මේ අනිවාර්යෙන් ලයික් එකක් හරි දාගෙන යන්න. පුළුවන් කමෙන්ට් එකකුත් දාන්න. තනත් ට්වින් එක මම ගත්තා 3.73ක් තියෙනවා. දැන් නම් මගේ හරියටම 50000කට වැඩිය ප්‍රොෆිට් කරලා තියෙන්නේ. තව මම හાર્ඩ්කෝර් එක නිකන් දාගෙන නිකන් ප්ලේ කරන්න පොඩ්ඩක්. මගේ ටාගට් එක ආවා හොඳේ. ටාගට් එකෙන් එහාට කවුරුත් යන්න එපා. ඒ කියන්නේ ඔයාලගේ ටාගට් එක තියාගන්න. වට පහක් වගේ තියාගත්තා නම් ඇති කියන්නේ වට පහක් හරි ඔයාලගේ එක විදිහට ඔයාලගේ විදිහට තියාගන්න. ලොස් වුණත් ලොස් පහක් දවසට ගියොත් එimhe එක දිගට හරි සැරින් සැරේ හරි එදා දවස ප්ලේ කරන්න එපා. ඔයාලගේ කැපිටල් එක තියාගන්න. හරි. මෙතනත් මම කය ගහන ගමන් මම මේ කැෂ් අවුට් එක ගැහුවා. ඒකට 3.82යි 328ක් තියෙනවා. ඉතින් කෙලින්ම 60ක් රුපියල් 60000ක වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් හොඳටම ඇතිනේ මේ ගන්න. ඊට වැඩි ඉතින් මොකද්ද? මේ විදිහට හරියට කරගෙන යන්න අපි ඉස්සරහට තව මේකේ ටිප්ස් ගේන්න ට්‍රික්ස් ගේන්නම් ක්‍රෑෂ් ගේම් එක ගැන පවා ගොඩක් ගේන්නම් විස්තර ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දෙන්නම්. ඉතින් channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට වෙනකන් හැමෝම පරිස්සම් බෙට් කරන්න. හැමෝටම ජය වේවා.